ඒතර මේ ග්‍රහ යුද්ධේ ප්‍රතිඵලය පෙබරවාරි මාසයේ ආපහු 28 වෙනිදා. ආපහු බුදයි සිකුරු දෙන්න. ඒ දෙන්න අතර ආපහු ග්‍රහ යුද්ධයක් ඇති වෙනවා. උගත් පුද්ගලය පහළට වැටලා නුගතා ඉහළට එන ප්‍රමාණික වගේ සිදුවීමක් සිද්ධ වෙනවා. වර්ෂාව තදින් වෙනවා. බුද්ධිමතුන් අතරේ ලොකු ගස්නයක් ඇති වෙනවා. රුචික නම් පංච මහා පුරුෂයෝ ඉස්සා වෙලා. අයිබෝන් සුබ දවසක්. ඉතින් අද පොඩ්ඩක් පරිසරය වෙනස් වෙලා ඇති. ටිකක් සුන්දර පරිසරයකට අපි ඇවිල්ලා තියෙන්නේ මේ අපේ මැදිරි එළියට. ඉතින් සුබ.lk වෙබ් අඩවිය විදිහට සුබ නාලිකාවට ඔබ ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් 2026 වර්ෂය අපි ආරම්භ කරලා අනාවේට කියලා හමාරු සම්බන්ධිනුත් අපි කතා කරලා තියෙනවා. ඉතින් මේක ටිකක් සුවිශේෂී අවස්ථාවක් කියලා ඇත්තටම අගහණියක් අපේ දෙව්සන්ද පුවත්පතේ ප්‍රධාන කර්තෘතුමා ඔබ දන්නවා කවුද කියලා ආර්ය තිලක වර්තකේ මහත්මයා අපිට තාමත් ඉක්මනින් පණිවිඩයක් දුන්නා මේ විශේෂ අවස්ථාවක් නැත්නම් මේක මේ විශේෂ කියලා කිව්වහම සුබදායිද අසුබදායිද කියලා අපි බලමු. මේක මේ අපේ ජනතාවට අපේ මේ ජ්‍යොතිෂය පිළිබඳව විශ්වාස කරන ඔබට ඊටාම ඉක්මනින් ලබා දිය යුතු පණිවිඩයක් තියෙනවා කියලා ඇත්තටම අපිට කතා කරලා ඒ නිසා තමයි තකහණියක් මේ එකපාරම තුමන් මොනකට ආවේ. එහෙනම් ආර්ය තිලක මහත්මයා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. ඔබටත් ආයු බොහෝ වේවා. අතරම ආර්ය තිලක මහත්මයා මොකද්ද මේ අපිට හදිස්සියෙම කිව්වේ කියන්න කතාවක් තියෙනවා විශේෂයෙන්ම අපේ ප්‍රේක්ෂකයන්ට අපේ ජ්‍යොතිෂය පිළිබඳව ලෝකවාසී ජනතාවට විශ්වාස කරන ජනතාවට මොකද්ද මේ කියන්න දෙන හදිස්සි පණිවිඩය කියලා තමයි අපිට අහන්න සිටින මොකද ඉතාමත් ඉක්මනින් එන්න කියලා කිව්වා මේක මේ කියන්න ඕනි කියලා නේද? ඉතින් ඒ නිසා මොකද්ද මේ අතරම ඔබ හොයාගත්ත මේ ඇත්තටම මේ සුවිශේෂී කාර්යය? අපි ඔබතුමාට මතකයි නොවැම්බර් මාසයේ මේ ග්‍රහයත් සම්බන්ධ ඒ ග්‍රහයත් ඉස්සෙල්ලා තිබුණේ අර පූර්ණ චන්ද්‍රග්‍රහණය ඒ වගේ ප්‍රතිපලයත් එක්ක ඒක සැප්තැම්බර් මාසෙ තිබුණේ ග්‍රහ යුද්ධය ආරම්භ වුණේ උදයි සිකුරු අතර තමයි මේ යුද්ධය තිබුණේ. එතනදී සිකුරු පරාජය වෙනවා. ඒ සිකුරු පරාජය වෙන්නේ උදේ 7යි ගන්න. නමුත් එදා උදේ 10 පුරාණ තමයි ගන්නාවේ මහා ගල පෙරලගෙන මහා විපතක් ආරම්භ වුණේ. ඒ කියන්නේ පැය දෙකක් වගේ කාලයක් තිබුණා. ඒකට එතන ඒ විදියම එදා උනේ රාශි දෙකක සිකුරු විදියක වෙන තැනක දෙහිට වෙනද. නමුත් මෙතන සිද්ධ වෙන්නේ ඊට වඩා වෙනස්. මේ මාසේ 29 වෙනිදා. ඒ කියන්නේ ජනවාරි 29 වෙනිදා. හවස 4යි හවස 3යි 47. 3යි 47. මේ පුතයි ඒ සිකුරු දෙන්න ආපහු තත්නක් යනවා. ඒ ඇතුලේ තත්න ඒක හරි බයයි. වෙන එළියේ හිටියනම් වෙනනේ. දැන් මේකෙදී මේ සටනේදී මේ ග්‍රහ යුද්ධෙදී ගෙදර ඇතුලේ තියෙන වළං හිටන් කුඩු කරන්න පුළුවන්. පිංගම් කෝපුණත් කුඩු වෙන්න පුළුවන්. ඒ වගේ ටිකක් දරුණු විදිහට යන යුද්ධ. ඒතර මේ ග්‍රහ යුද්ධේ ප්‍රතිඵලය ඉතාමත් භයානකයි. ඒක ගැටුම් ඇති වෙනවා. දැන් ගැටුම් ඇති වෙන රටවල් වල පවා ගැටුම් ඇති වෙනවා. යුද්ධයක් හා සමාන ලෝක යුද්ධයක් කියලා කියන්නත් පුළුවන්. උංගා මේක ලෝකෙටම බලපානවා. මේක පිළිබඳ මේ ග්‍රහයෝ මේ ලෝක බෝලෙන් පිටියන මේ පිටනේ මේ සටන යන්නේ මේකේ සටනේ ප්‍රතිඵලය හැටියට ඒක ලොකු සටනක් බවට පත් වෙලා මුළු ලෝකෙම රටවල් වලට ඒක බලපානවා යුද්ධමය පැත්තෙන් ඊගාවට තස්නාවෙන් එක් රටවල් අල්ලා ගැනීම ආකාරන ඒ විදිහේ සටන එහෙම ආකාරයට ලොකු විපර්යාසයක් අපේ ලෝකේ පුරාම ලකින්න සිද්ධ අපේ ලංකාවට ඊගාට ලංකාවට තියෙනවා අර විදියට අපහු නැවත විපර්යාස කීපයක්. ඒතකොට මේක පිටත් වෙලා මේ මං සිද්ධ වෙන දේවල් එකකින්කට කියන්න මේක වඩාත්ම වෙන්නේ වැදගත් වෙන්නේ මේ දේ සිද්ධ වෙලා මේ ග්‍රහ යුද්ධය ඉවරනාට පස්සේ මේගොල්ලෝ නැවත අපහු වෙනත් ස්ථාන වලට ගියාට පස්සේ පෙබරවාරි මාසයේ අපහු 28 වෙනිදා ආපහු බුදයි සිකුරු දෙන්න ඒ දෙන්න අතර අපහු ග්‍රහ යුද්ධයක් ඇති වෙනවා. ඒකට මේ වගේ දෙයක් අපිට මෙච්චර කාලයකට ආවේ නැහැ එකට ළඟ ඔහම වෙලා නැහැ. ඒකේ ප්‍රතිඵලෙ විඳවල නැහැ. අපිට කොහොම දෙයක් උනේම නැහැ. බුදයි සිකුරු තර මේ මෑතක කාලෙක මම දන්න කාලෙක කියන්නේ වුණා. නමුත් ඕ වගේ දරුණු විදිහට සිද්ධ වුණේ නැහැ. දරුණු මේක වෙලා මාසයක් යන්න කලින් මම හිතන්නේ හරියට මාසය 28යි කියනකොට 28 වෙනිදා වෙනකොට මාසයක්. නමුත් මාසයක් යන්න කලින් ආපහු බුදයි සිකුරු දෙන්න අතරේ යුද්ධයක් ඇති වෙලා එතන සිකුරු පරාජය වුණා.
මුද දෙනවා. ඒතකොට මේකෙදී අපේ රටේ තැපැල් විදුලි සංදේශ යාන වාහන සුපෝකභෝගී ස්ථානවල හුඟක් විපත්ති සිද්ධ වෙනවා. පිපිරීම් තමයි ඇති වෙන්න පුළුවන්. ඒගොල්ලෝගේ සේවක. එතකොට ඒ වගේ දේවල් විස්මිත දේවල් අපට අහන්න සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා විස්මිත දේවල් අපට අහන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය කම්පණයටපත් වෙන දේවල් සිද්ධ වෙනවා. ඒ වගේ ස්ථානවල. ඒ වගේම ලෝකයේ ආසියාතික රටවල් වල අධ්‍යාපනය පැත්තෙන් ලෝකයේ ආසියාතික රටවල අධ්‍යාපනයේ පැත්තෙන් උණුසුම් තත්ත්වයකටපත් වෙනවා. එක්ක අධ්‍යාපනයේ හරි කියයි එක්ක අධ්‍යාපනයේ වැරදි කියයි මොකක් හරි පැත්තකින් අධ්‍යාපනික පැත්තෙන් මේ කියන්නේ ශිෂ්‍ය නැගිටීමක් වගේ ඒවත් කියන්න පුළුවන්. ඊට වඩා අධ්‍යාපනික පැත්තෙන් උණුසුම් තත්ත්වයක්පත් වෙනවා. මොකද ඒකට හේතුව අධ්‍යාපනයේ දැන් අර උගත් පුද්ගලයා පහළට වැටලා නුගතා ඉහළට එන ප්‍රමාණික වගේ සිදුවීමක් සිද්ධ වෙනවා. ඒකට අධ්‍යාපනයේ පැත්තෙන්. ඊගාට විශේෂයෙන්ම කාන්තාවන්ට. දැන් සිකුරු කියන්නේ ජලයට අධිපති ග්‍රහයකින්. එතකොට අර වෙනද වගේ එදා වගේ නායම් සිද්ධ වෙයි, කඳු කඩාගෙන යයි, වැව්ව මොන පිළිලා වතුර පාලනය කරගන්න බැරි වෙයි, වතුර විතරලා යයි, වැව්ව මොන කඩාගෙන යයි. ඒ තවත් දුරට වගේ දැන් වැලි කොට්ට දාලා මොනවා හරි කොල්ලා හරි ගස්සගත්තු පාරවල් ටික අපහු කඩාගෙන යයි. රෙල් පාරවල් එහෙම දුම්රිය මාර්ග ඒ අනතුරු සිද්ධ වෙවි. ඒ අනතුරු සිද්ධ වෙන දුම්රිය අනතුරු සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා මේ කාල සීමාව. මොකද ඊට පස්සේ මේක ඉවරුණත් ඒක ඉවර වුණා නැහැනේ. මාසයක් යන ඉස්සෙල්ලා මේ සිද්ධිය වෙලා මාසයක් යන ඉස්සෙල්ලා අර කතිති මාසයකට වැඩි ඇද්දානේ. තවමත් තියෙනවනේ මේක සාපයක් හැටියට කියන්නේ. ඒකට ඒ වගේ වෙනවා. ඊගවට වනිතා පක්ෂයට විශේෂයෙන්ම කාන්තාවන්ට බරපතල ලෙස හානි සිද්ධ වෙනවා. කාන්තාවන්ගේ තනතුරු එහාට මෙහාට යනවා. වනිතා පක්ෂයට පාලන පක්ෂේ තනතුරු එහාට මෙහාට වෙයි. තනතුරු අහිමි වෙයි. ඉහළ තනතුරු යන්තම් කාන්තාවන්ට බරපතල ලෙස හානි සිද්ධ වෙන කාල සීමාවක් වෙනවා. දුම්රිය, නාවික, ගුවන් ඊගාවට රාජ්‍ය නිලධාරී විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් කල්පනාවෙන් කටයුතු කරන්න මේ හැම කෙනෙකුටම Taman නොකල වැරදට හරි යොමු වෙලා තමයි රැකියාවෙන් අයින් කරයි. ඒ වගේ නැත්තම් නොකල වැරදි වලට දඬුවම් විදි ඒ වගේ දේවල් සිද්ධ වෙවි. රාජ්‍ය නිලධාරී විශේෂයෙන් සංස්කෘතික අංග අපේ සංස්කෘතිය මේ බුදුදහම බෞද්ධ රටක්නේ අනිත් ආගම් වලටත් ඒ වගේම තමයි ඒ අපි සලකනවා. ඒ අනිකුත් ආගම් වගේම තමන් මේ අදහන ආගම ආරක්ෂා කරගන්න බුදුදහමටත් හානි සිද්ධ කරමින් සංස්කෘතියත් විනාශ වෙන ප්‍රභාවයක් තියෙනවා. සංස්කෘතිය විනාශ වෙනවා. ඊළඟට මහජන සෞඛ්‍ය පැත්තේ ඒ කියන්නේ ලෙඩ රෝග බෝ වෙනවා වගේම මෙතනින් ලෙඩ රෝග බෝ වෙනවා, සංගත රෝග බෝ වෙනවා වගේම මේවට නිසි ප්‍රතිකාර දෙන්න බැරි වෙන තත්ත්වයක් උදා වෙනවා. ප්‍රතිකාර දෙන්න බැරි වෙලා ඒවට පිළියම් යොදා ගන්න බැරි වෙලා ජාත්‍යන්තරින් පවා උදව් උපකාර ඉල්ලන්න පුළුවන් වෙන තත්ත්වයකටපත් වෙනවා. නමුත් ජාත්‍යන්තරයට උදව් උපකාර කරගන්න බැහැ. ඒත් ජාත්‍යන්තරයේ සටන්කාමී තත්ත්වයක තමයි වෙනකොටපත් වෙන්නේ. හැම රටකම මේ වගේ දේවල් පත් වෙනවා. ඒකෙන් කඳුකර ජනතාවේ නිසා හැමතිස්සෙම කල්පනා වෙන්න ඕන. අපිට මෙහෙම විපතක් වුණා, තව දුරටත් විපතක් සිද්ධ වෙනවා. තව විපත් දෙකක් සිද්ධ වෙන්න තියෙනවා කියලා මතක තියාගෙන ඒගොල්ලෝ ඉන්නවනේ. මොකද කොහොමත් අර බුදුබණික් කියන වගේ නගරියත් ඇල්ලා ගමට යනවා, ගමේ අය තවත් කැලේට යනවා වගේ සිද්ධියක් වෙනවා. මේ කඳුකර ජනතාව අතුරට කඳුකර අත්හැරලා එතනින් එහාට තවත් කැලේ ප්‍රදේශයට යන්න පුළුවන් ඒ තත්ත්වයක් වෙනවා. ඒකට සිටියම ඒක නිසාම තමයි අපේ සිටියම වෙනස් වෙලා යන්නේ. සිටියම අයිගාවට අපේ දැන් මාර්ග සිටියම් වෙනස් වෙනවා. දුම්රිය සිටියම් වෙනස් වෙනවා. මම හිතන්නේ මම ඒක මීට කලින් කිව්වා. දුම්රිය සිටියම් වෙනස් වෙනවා මේකේ ටික. ඒකට ඒක නිසා ඒ කඳු නායම් නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. වරුසාවට අදින් වෙනවා. බුද්ධිමතුන් අතරේ ලොකු ඝර්ෂණයක් ඇති වෙනවා. බුද්ධිමතුන් අතරේ ඝර්ෂණයක් ඇති වෙන හේතුව සුභ මහත්මයා දැන් බුද්ධිමත් අය පාහත් කරගෙන ඒගොල්ලෝ පාලනය කරන්න නූගතුන් තමයි පිරිස එන්නේ ඉදිරියට. නූගතුන්ගේ තියෙන ඒ නූගත් ක්‍රියා මාර්ගයන් නිසා ඒ අය ඉවසීමක් නැතුව ගන්නා තීන්දුව తీරන නිසා මේ බුද්ධිමතා පහත්ට වැටෙන තාවයක් වෙනවා. උගතා පරදිනවා, නූගතා දිනන ස්වභාවයක් එනවා. ඒකට රටට විශේෂ දෙයක් කියන්න ඕන. මේ වෙලාවේ මේක මේ ඒ කියන්නේ හිතාමතා කරන දෙයක් නෙවෙයි. මේ තියෙන ස්වභාවයත් එක්ක මේ කියන මේ ග්‍රහ මාරුවත් එක්ක සිද්ධ වෙන දෙයක්. රටට නොහොබිනා
පනතක් ගෙනල්ලා ඒ පනත් සම්මත වෙනවා. ඒ පනත සම්මත වෙයි. අන්න එතනිනුත් මේ රටේ බුද්ධිමතුන් කලබලකාරී තත්ත්වයටපත් වෙනවා. ඒ වුණාට ඒ අය පහතට වැටෙනවා. නෝගතු ඉස්සරහට එනවා. ඊගාට හැම කෙනෙකුම තනතුරු ගක් වෙනස් වෙනවා. විශේෂයෙන්ම මැතියම තෝරුන්ගේ මාරුවේ අර ඇමති තම මේ ඇමතුමාට දෙයි මේ ඇමතුකම මේ ඇමතුමාට ඒ වගේ මැතියම තෝරුන්ගේ මාරු වීමක් සිද්ධ වෙනවා. මේ කාල සීමාව තුළ ඒ මැතියම තෝරු. ඊගාවට මේක රට දිදරනවා වගේම පාර්ලිමේන්තුවත් දිදරලා නේද? ඒට හේතුව මෙන්න මෙහෙම වෙනවා. මේ මැතියමතුරු මාරු වෙනත් එක්ක අපි අනිත් පැත්තෙන් බැලුවත් මාරු වෙනත් එක්ක මේක සිද්ධ වෙන්න ඕන නිසා මේක සිද්ධ වෙන්නේ. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන්න ඕන නිසා තමයි මේ දේ කරන්නේ. ඒතකොට ඒ කිරීම නිසා මේක කොටස් තුනකට කැඩෙනවා. පාර්ලිමේන්තුවේ කොටස් තුනකට කැඩෙනවා. ඒක කොටසක් එක පැත්තකට තව කොටසක් තව පැත්තකට ගියාට පස්සේ මේ දෙකටම අකමැති වෙන කොටස තව පැත්තකට වෙලා ඉන්නේ. අන්න එහෙම නිසා තමයි ඒ කොටස් කැඩීම නිසා තමයි දෙතිරියමක් වෙන්නේ. ඒතකොට මේ සියලු දේවල් වලින් හේතු කරගෙන මේ නායම් ගම් වතුර හේතු වරුසාව නිසා මේ ලෝකයේ ඇති වෙන අවුරුද්දේ නිසා මේ සියලු දේවල් හේතු කරගෙන ගොවියන්ගේ අපේ අසීරුතාවය හේතු මත ජනවාරි මාසෙ ඉතල වෙනකොට ජනවාරි අප්‍රේල් මාසෙකට ආහාරය කිය දරුණු ලෙස ලංකාවට බලපාන ලංකාවේ ආසියාවට කොහොමද අපට ඒක අපිට ඉතින් අර හිතුන තරම් සාර්ථකව අවුරුද්ද සමරන්න බැහැ. එවැනි තත්ත්වයක් වෙනවා මේ රටේ ස්වභාවික විපත්ත නිසා. එන්න විපත් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් ලෝකයේ තියෙන තත්ත්වයොත් අපිට බලපාන්න පුළුවන් එක තමයි මේක සිද්ධ වෙන්නේ. ඔව් ඒකත් එක්කම තමයි. ඒකයි අපේ අභ්‍යන්තර වෙන්න පුළුවන් බාහිර ඔක්කොම ප්‍රශ්නත් එක්ක. එකක් කියලා කියන්න බෑ. එකක් කියන්න බෑ. මේ අපේ විශේෂයෙන්ම ලංකාවට තියෙන්නේ ස්වාභාවික විපත් වලින් තියෙන්නේ. විපත් ටික තියෙන්නේ ස්වාභාවිකව ඇති වෙන විපත් වගේම අර මනස විකෘති කරන නිසා ස්වභාවය නිසාම පාලකයින්ගේ ඉහළ නිලධාරීන්ගේ මනස විකෘති කරන නිසා වෙනත් පහත් දේවල් සිතුවිල්ලට ඇති වෙන නිසා ඇති වෙන කැළඹිල්ලක් එක්ක තමයි මේ රටේ අපේ ලංකාවට බලපාන්නේ. නමුත් ඒක ආසියාතික රටවල් වලට සමහර තැන් වලට බලපානවා. දැන් ක්‍රීඩාවෙන් පැත්තෙන් වුණත් අපි බලාපොරොත්තු වෙන නොවන දේවල් අපිට ක්‍රීඩාවේදී වුණත් දකින්න සිද්ධ වෙන ඉස්සරහට ඒ වගේ දේවල් මේ ආසියාතික පැත්තෙන් කියන්නේ හොඳ පැත්තටද නරක පැත්ත. ලෝකයටම ඉතින් නරකයිනේ. ඔව්. මේ ලෝකයටම නරකයි මේක දැන් එක සැරයක් නෙවෙයි දැන් එක සැරයක් පරාජය වුණානේ. සිකුරු කියන්නේ ජලයට අධිපති කියන සම්පත් ලබා දෙන ලෞකික සම්පත් ලබා දෙන යා. ආදුනට පස්සේ දැන් ගෙදරක අපි දැන් අර මම කිව්වේ දැන් අනිත් එක මේක සිද්ධ වෙන්නේ ගියක් ඇතුලේ. එක තැනක් එක රාශිය තුලනේ මකර රාශිය තුලනේ මේක සිද්ධ වෙන්නේ. ඒකට ඉස්සෙල්ලා උනේ එහෙම නෙවෙයි. රාශිය දෙකකද. දැන් මේ එක ගෙදර ගේ ඇතුලේ රන් වෙනකොට අතට අහුවෙන මේ පොළවේ ගහනවනේ. අරයයි බත් හට්ටිය පොළවේ ගහනකොට අනිත් එක්කෙනා හොඩි හට්ටිය පොළවේ ගහන්න පුළුවන්. එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ දෙන්නටම කන නැති වෙනවා. අන්න ඒවනිත් ගෙදරටම තමයි හානිය වෙන්නේ. හානිය. එතකොට ඒක ඒ වගේම අසල්වල් සිද්ධාන්තයක් වෙනවනේ. මොකද මේගොල්ලන්ගේ පිපිරිවිල්ලේ සද්ද අරමෙවත් එක්ක ඒ වගේ තමයි මේ ඒක තියෙනවා. ඒක එළියටත් එනවා. දැන් මේක ගේ ඇතුලේ විතර නෙවෙයි එළියට මේනවත් එනෝනේ අපව සටන දැන් අල්ලපු ගෙවල් වල තරන් වෙනවා වගේ එකක් තත්ත්වයක් වෙනවා. අල්ලපු ගෙදරට මනින්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ ස්වභාවිකවම අපිට තියෙන්නේ ස්වභාවික විපත් වගේම නූගත් කමින් කරන්නා වූ කටයුතු සඳහා නූගත් තුන් ඉහළට එම උගතුන් පහළට යාම යන හේතු දෙක මත අපේට බලපාන දුන අනිත් රටවල් වලට යුද්ධමය මැත්තෙන් තස්නාව නිසා ආසාව දැන් උතට මේ තිබිච්ච දෙයක් නැතිවීමක් වෙනෝනේ. දැන් සිකුරු කියන්නේ හැමදේම දෙන කෙනෙක්. දැන් ඒ රටේ තියෙන දේවල් නැති වෙන්න හදනවා නම් කවුරු හරි බලහත් ඒ තව කෙනෙකුට ආසාවක් ඉදලා ඒක ගන්න හදනවා නම් ඒ ඉතින් එතන ඒක රැක ගන්න හරි එතන යුද්ධයක් ඇති වෙන්නේ. ඔය විදිහට ඔය සටන දිගින් දිගටම හැබැයි ඉතින් මේක එකක් තියෙනවා. මෙන්න මේ ග්‍රහමානුදී ඔතන අවසානයේ දක්වා කියන්නේ පාර්ලිමේන්තු විද්‍යාව වෙනකම්ම මේකේ පළ විපාක කියනවා කියලා මම කල්ලාතු ඉඳලා කිව්වනේ. ඔය තවත් ඒ විපත් දෙන්න තමයි මේකෙදී හැබැයි ලක්ෂණ හතරක්. ඔව් ඒ තමයි මම මේ අහන්නේ කියන්නේ. කවුරු හරි දැන් අපි නරකයි වට
කළුවලාවේ ත්‍රිපිටකය තියෙනවා කියලා කතාවක් තියෙනවා නේද? ඉතින් මේකෙන් ඇත්තටම හොඳම දැන් ලක්නක පෞද්ගලික හොඳම ලක්න කීපයක් හරි එකක් හරි දෙකක් හරි නෑ. අනිවාර්යයෙන්ම මෙතනදී මම ලක්න හොඳයි කියලා කිව්වම අපට හොඳයි කියලා පාඩින් ගන්න එපා. මේකෙදී මේෂ කියන ලක්නේට කටක තුලා මකර කියන ලක්න හතරට තියෙනවා රුචික නම් පංචමහා විශ්වතයෝගී උදා වෙලා තියෙනවා. මේකෙන් ප්‍රයෝජන ගන්න. මට දැන් බය වෙන දැන මට හොඳයි කියලා කන්දපාම කියලා ඉන්න එපා. නේද? අපි විතරක් බේරේ. ඔව් මම විතරක් බේරේ කියලා කන්ද ගාවට ගිහින් ඉන්න එපා. කන්ද කඩාගෙන වැටුනොත් දැන් මොකද අපි අර පොඩි කාලෙත් අහලා තියෙනුනේ ගල් පැලන බොරු කියන්න එපා, ගල් පෙරලෙන බොරු කියන්න එපා කියලා. ඉතින් බොරු කියන්න යන්න එපා. ඒකෝර අර ගල් ඔබ හොඳට හිටියත් වෙන කෙනෙක් පුරුවක් උතර ගල පෙරිලා එනවනේ. ඉතින් ගල් පෙරලෙන බොරු කියන්න එපා කියන්නේ ඒක තමයි. ඉතින් මේ වගේ ඉතින් ඔබ මේ මේෂ කටක තුලා මකර කියන ලග්න හිමියන් මේ වෙලාවේ එයාට තියෙන රුචික යෝගය එකෙන් ප්‍රයෝජනෙ ගන්න දැහැමීව කටයුතු කරලා ඉතිලා ගක් හොඳට හිතලා දැහැමීව කටයුතු කරගෙන ඒවෙන් ප්‍රයෝජන ගන්න කොතම පොරුන්දම් පරීක්ෂාව විවාහ මංගල සුබ මුහුර්ත ජන්මපත්‍ර පිළියෙල කිරීම සහ පරීක්ෂාව අනිකුත් සියලුම නැකත් සාදාගන්න දැන්ම suba.lk වෙත පිවිසෙන්න. මහා පංචමහා පුරුෂ යෝගයක් උදා වෙලා තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් මොකද්ද ස්වභාවය? එහෙම උදා වුණා මොනවාද අපිට ලැබෙන්නේ හරි. ගණය පැත්තෙන් අධ්‍යාපනයේ පැත්තෙන්. ඔය දැන් අර මේ වෙලාවේ උගතුන් පහතට වැටෙනවා. නූගතුන් ඉහළට එන්නේ. අන්න මේ වෙලාවේ මේ අයට පොඩි තහනයක් ලැබෙනවා. දැන් උගතුන් බවට පත් වෙලා පැත්තකට උඩ හරි ඉඳගෙන තමගේ උගත් භාවයේ බලපෑම් ගන්නවා. ගාවට මේ chance එකක්. ඔයනේ වත් සම්පත්තක ඔය නායන සම්දත් තිබිලා මැනිකක් ගලක් හම්බෙන්න බෑ. ඒ වගේ වාසනාවක් තියෙනවා. ඔව් ඒ වගේ බොහොම හොඳ කාල සීමාවක් තියෙන්නේ. ඒ නමුත් ඉතින් මේකේ මැනික් ඇති කියලා හිතාගෙන ඒක හරන්න යන්න එපා. හරන්න යන්න එපා. අනිත් පැත්තෙනුත් තව කන්දක් එන්න බැරි නෑ. ඔව් ඒ වගේ බුද්ධිය භාවිතා කරන්න. ඔව් හැබැයි ඒකට බුද්ධිය භාවිතා කරන්නත් අවස්ථාවක් තියෙනවා. අපිට උදාහරණ කියන්නේ. ඔව් ඒක කරගෙන දැහැමීව මේක මං ගන්න යන්නේ කොහොමද නැද්ද මේ වෙලාවේ සුදුසුද කියලා බලලා ඒකට සුදුසු අනුව කල්පනා කරලා ඒ කටයුතු කරොත් ඉතින් ඒගොල්ලන්ට ඒවෙන් ජය ගන්න පුළුවන්. ඉතින් මේකේ හිතන්න එපා පහසුයි කියලා දැන් මේ ආදම් මේ දවස්වල හොඳට පායනවා එහෙම කියලා හිතන්න එපා. දැන් නම් ඉවරයි කටකර කියලා හිතන්න එපා. එදත් මම ඔය ටික කිව්වා එහෙම හිතන්න. ඒ කිව්වා වගේම බලාපොරොත්තු වෙනවා තමයි හැමදාම දැන් කාලගුණ විද්‍යාව අය ඒ දවස් කිට්ටු කොල්ල කියාවි. ඔව් මෙන්න මේ අහවල් ආතු වෙනවා. ගැයිද දම වේදිනිය. ප්‍රකාරයි යයි. කාරුකපත් වෙනවා කියලා. යයි ඒ දවස් කිට්ටු කොල්ල කියයි. මම අල්ලටු කිව්වා. දැන් කල්පනාවේ කටයුතු කරා. ඔව් අදාළ ප්‍රදේශවල අපේ දුන් මේ වැඩසටහන බලනවා නම් ඉතින් ඒක අවසන් කියලා හිතලා ඒ අනතුරටපත් වෙලා තියෙන ස්ථානවල කියලා පදිංචි වෙනවා. ඒ වගේ ඒවා කරන එක ටිකක් ඔන්න අනතුරුදායක වෙයි. ඒක තමයි කියන්නේ නේ. හොඳ අපි හැම වෙලාවෙම උත්සාහ දැන් අපි යන්නේ නැහැ අපිට තාම ආධාර හම්බුනේ නැහැ. ඒක නිසා අපි යන්නේ නැහැ කියලා ඒවා ඉන්න එපා. ආධාර හම්බෙන්නේ කරනවා. ඒක ගැන හිතන්න ඔබගේ ජීවිතය ඔබ දැන් ඒක විතරක් කරගෙන ඔබ විතරක් කරගෙන පැමිණලා අපේ ජීවිතේ වේලගත්තා වගේ ඔබ ඒක කල්පනා කරන ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න අර සියල්ලම අවසන් කියන තැන ඉන්නේ නැතුව නේ. ඔව් නැතුව දැන් ඉවරයි කියලා හිතන්න නැතුව කල්පනා කටයුතු කරන්න. ඒවා දේවල් තවදුරටත් සිද්ධ වෙනවා. මොකද මේක එකක් නෙමෙයි තව දෙකක්. ජනවාරි මාසෙක පෙබරවාරි ඒක අපි පෙබරවාරි මාසෙත් අනිවාර්යෙන් කතා කරමු. ඔය දවස් පිටකල ඒකේ ඕනනම් ඒකේ තියෙනවා. මේ ඒ විදිහටම තමයි මේ ලක්න හදලා යන්නේ. ඔය ඒ විදිහට සමානයි. නමුත් ඉතින් අපි ඕනනම් තේරුම් ලක්න වලට මේ වෙලාවේ තියෙන තත්ත්වයක් එක බලලා නේද? කියන්න ටිකක් ගහලා දෙන්න මේ ආදිසිය කියන්න ගත්තේ. මේ වගේ දෙයක් වෙනවා. මේ තත්ත්වෙ ප්‍රවේශමින් කටයුතු කරන්න කියලා අනිත්‍යයටත් දැනුවත් මංගේ හිතවතුන් අල්ලපු ගෙදරට කිව්වා අපිට වෙයි මේ වගේ තත්ත්වයක් තියෙන පසුබිමක කියලා අල්ලපු ගෙදරට හරියට කියලා එයා දරුවක් කරන්නේ
මම විතර නෙවෙයි ඉතින් ඔබ මේ ඒක ඒක ඔබට ප්‍රාසනාවක්. මොකද තව කෙනෙකුට පිටිට වෙන්නේ. ඔය කියන්නේ ඒක ජීවිතයක් බේරුවා හා සමානයි. ඒ කියන්නේ තව කෙනෙකුට පාණි දුන්නා හා සමානයි. අපේ දාණය දුන්නා හා සමානයි. ඒ නිසා එයා දැනුවත් කරන එක ඔබේ යුතුකම. මේ වැඩසටහන වුණත් තව කෙනෙකුට බලන්න කියලා අවස්ථාවක් දෙනවා නම් ඒකත් ඔබේ යුතුකමක්. යුතුකමක් ඒ කියන්නේ ඔබ කරගත්ත පිනක් වෙනවා. අපේ දාණය දුන්නා සමානයි. ඒකට බල්දෝල්ලා අය තමන් ආරක්ෂා වෙන්න කටයුතු කරයිනේ. මොකද අපේ රටේ තියෙන ස්වභාවික විපතක් දරුණුය. අනිත් රටවල වල තියෙන ඊට වඩා වෙනස් දෙයක්. මේ ස්වභාවික විපත් ටික එන්නේ අපි කරපු ස්වාභාවික පාප කර්මයන් නිසා. මේක ඵල දෙන්න. මේ විපාකයක් කරන්නේ දේව ශාපයක් මේක. මේක පැත්තකින් බොරුවේ ශාපේ වෙන්න පුළුවන් දේව ශාපේ. මේ ඔක්කොම එනවා. ඒක හරි භයානකයි. හරි. ඉතින් ඔබට තේරෙනවා ඇති අපිත් උත්සාහ කරන්නේ නාලිකාවක් විදිහට ආයතනයක් විදිහට අපේ බඩවියක් විදිහට මේ වෙලාව වෙන ඔබට යම්කිසි සහායක් ලබා දෙන්න ජීවිතේ සාර්ථක කරගන්න සහ මාරි අවදානම් තියෙනවා නම් අපේ මේ ප්‍රවීණ ජෝතිර්වේදීන් අපිත් එක්ක ඉන්නේ අපිට අදාළ කතා කරලා කියන මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා. ඒකට අපි මේකට අපේ ජනතාව දැනුවත් කරමු කියලා අපි නිරන්තරයෙන්ම ඔවුන් අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා තමයි අතට මේ වැඩසටහනක් විශේෂ වැඩසටහනක් සහ හදිස්සියේ කරපු වැඩසටහනක් විදිහට මේ ගෙනාවේ. ඉතින් දෙව්සඳ පුවත්පතේ ප්‍රධාන කර්තෘතුමා අපේ ආරිත්‍රික වත්තගේ මහත්මයාට තව මොකක් හරි ඉතුරු වෙලා තියෙනවද කියන්නේ නැත්නම් අපි මේක අවසන් කරමු. නෑ විශේෂයෙන්ම තව කියන්න තියෙනවා මේ පිළිම මහත්මයා. විශේෂයෙන්ම මේක විශේෂයෙන්ම සතහන පුත්‍යාගත්තා. තුම්බියවල සේවය කරන තේ මහතුරු පුත්‍රි ගමන් කරන උදවිය සියලුම දෙනා ඊගවට නාවික වශයෙන් කරන නාවික කටයුතුවලදී ඉන්න අපේ දීවර ජනතාව ඊගවට ගුවන් ගමින් මෙහාට ගමන් කරන අපේ ශ්‍රී ලංකා වාසී ජනතාව ඊගවට රාජ්‍ය නිලධාරීන් මේ සියලුම දෙනා තමන් සී කල්පනාවෙන් බුද්ධිමත්ව හැමදේම දෙසරයක් කල්පනා කරලා බලලා කටයුතු කරන්න කල්පනාවෙන් හැම දෙයක් කරන්න නිතරම ඔබ බුද්ධහලම්බන සිතුවිල්ලක් සාදවතේ තියාගෙන තව කෙනෙකුට මෛත්‍රී කරන සිතින්ම අනිත් කෙනා ඒ මෛත්‍රී සිතින්ම කටයුතු කරන්න. මොකද අපේ ලංකාවේ මේ යම් වෙනස් වෙන යුගයක් තමයි මේ ඇවිත් තියෙන්නේ. ලංකා සිතීමත් වෙනස් වෙන එක තියෙන්නේ. රෝදරට ලංකාවේ සිතීමත් වෙනස් වෙනවා වගේම මොකද අපිට මේ නාවිකයද විශේෂයෙන්ම ඔය උදැනයට මේක කැළඹිල්ල අපි ජලයට අධිපති මේ සිතුරු ඒතොර මුදමුණක් කැළඹෙනවා. ඒතොර මුද කැළඹිලා ඒ වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඔබ නොකල වරදකට අහු වෙන්න පුළුවන්. සමහර විට අනකලොත් ඔබට ඉහළ නිලධාරියෙක් ඔය බෝට්ටුව නතර කරන්න අපිට පරීක්ෂා කරන්න අවශ්‍යයි කියලා. ඔබට ඒක ඇහුනේ නැති වෙන්න පුළුවන් ඔබගේ නරක වෙලාවට. ඒක නිසා හැම දෙයක්ම කල්පනාවෙන් ඉන්න. එතකොට ඒ බෝට්ටුවේ කිසිම දෙයක් නැහැ. නමුත් මෙයා නතර නොකර ගියොත් ඉතින් අර මිනිස්සු නතර කරන්න ඕන කමට පිටීමක් හරි කරනවා. යන්නේ ඒ වගේ දේ ඔබට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් ඒක තමයි හොඳ පාඩම්ද. ඉතින් ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් වෙනදා කියනවා වගේම අපිට මතක් කරන්න තියෙන්නේ suba.lk වෙබ් අඩවියට එන්න ශ්‍රී ලංකාවේ සහ ලෝකයේම අපිට මේ ජ්‍යොතිෂය සම්බන්ධයෙන් අපේ රටේ තියෙන පළමු සහ එකම වෙබ් අඩවිය. ඉතින් ඔබට මේ ලංකාවේ නෙමේ විශේෂයෙන්ම අපේ විදේශ රටවල සිටින ඔබ හැමෝටම මේ අපේ වෙබ් අඩවියට ඇවිල්ලා මේ ජ්‍යොතිෂ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න නැත්නම් සේවාවන් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ලංකාවේ එකම සම්ප්‍රදාය වෙබ් අඩවිය suba.lk www.suba.lk කියලා ඔබ පරීක්ෂා කරලා බලන්න නැත්නම් Google කරලා බලන්න වෙබ් අඩවියට නිකන් ඉස්සලා බලන්න අපි කියනවාට මේ වැඩසටහන ආරම්භනවා නම් මොකද ඒක ගියා කියලා ඔබට කිසිම මේ වියදමක් වෙන්නේ නැහැ. ඔබට ඒකේ ස්වභාවය බලා ගන්නට පුළුවන්. ඉතින් අපේ වෙබ් අඩවියෙන් ඔබට යම්කිසි සේවාවක් ලබා ගැනීමේ අපහසුතාවයක් තේරෙන්නේ නැති හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ තිරේ දෙස් වෙන WhatsApp අංකයට ඔබට පුළුවන් හැමදාම වගේම පණිවිඩයක් තියන්න. ඔබ එහෙම කරනවා WhatsApp මාර්ගයෙන් අපිට යම් අවශ්‍යතාවයන් ලැබෙනවා. ඒක නිසා ඒ සුබුරුදු පරිදි ඒ විදිහට ඔබට පුළුවන් අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න අපිට පරීක්ෂා කරන්න දෙයක් එක්ක ඔබ ධර්මපත්‍රය පරීක්ෂා කරන අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න ඉතිනවා නම් දෙව්සඳ පුවත්පතේ ප්‍රධාන කර්තෘත්වය මම ඉන්නවා සහ ඕනම කෙනෙක් ඔබට තෝරා ගන්න පුළුවන්. මම කලින් වැඩසටහනකට කිව්වා යම් ප්‍රමාද වීම සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ ජ්‍යොතිර්වේදීන් තම කාර්යබහුල ලංකාවේ ජනප්‍රිය ප්‍රසිද්ධ කාල වේලාව අනුව තමයි අපිට මේ වෙන් කරගෙන සිද්ධ කරන්නේ.
පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරමු කියලා මම යෝජනා කරනවා පොඩි ප්‍රමාදවලින් සිද්ධ වුණා. ඉතින් ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ අද. මේක විශේෂ වැඩසටහනක් විදිහට කරේ මේ අපේ දේවසඳ පුවත්පතේ කර්තෘතුමා මේක දැකලා ඉතාම ඉක්මනින් අපේ ප්‍රේක්ෂකයන්ට නැත්නම් අපිව බලන් ඉන්න ඔබට කියන්න ඕනේ කියලා යෝජනා කරා. ඒ නිසා තමයි අපි ඉතාම ඉක්මනින් මේ එළිය පහලට ඇවිල්ලා මේ වැඩසටහන පටිගත කරේ කියන එකත් මතක් කරන්න ඕනේ. එහෙනම් තවත් වැඩසටහන් ගණනාවක් අපි පටිගත කරලා තියෙන ඉදිරියේදී එකින් එක බලන්න පුළුවන්. අපේ නාලිකාව subscribe කරලා තියන්න. ඒ වගේම අපේ වෙබ් අඩවියට එන්න ජ්‍යොතිෂ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න කියන කාරණය මතක් කරමින් එහෙනම් තවත් තියෙනවා මතක් වෙලා. අර මම කියවනේ අපේ ලංකාවේ තියෙන ස්වභාවික විපත් තියෙන එක. ඒ නිසා ඔබ සිහි කල්පනාවෙන් ඉන්න ඕනේ කියලා. ඒ නිසා අපේ සිහි කල්පනාවෙන් ඉන්න වගේම ඔබ කළ යුතුම දෙයක් තමයි මෙවැනි විපතක් තියෙනවා කියලා අර මම ඉස්සරදී සඳහන් කරා වගේ ඔබ අදිස්ථාන කරගන්න මේ බව ඔබගේ හිතවතුන්ට තව තවත් මේ බව ප්‍රචාරය කරන දැනුවත් කරන්න ඔවුන් දැනුවත් කරගන්න. එතකොට ඔබ පිළිගත්තා වගේම ඔවුන් පිළිඅරගෙන ආරක්ෂා කරගන්න. ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරගත්තොත් ඔවුන්ගේ දේපල ආරක්ෂා කරගත්තොත් ඒකෙ පිනේ ඔබට ඒ වගේ මහඟු පිනක් කරගෙන ඔබ ඒ පිනේ ප්‍රයෝජනෙ ගන්නට ඔබට අවස්ථාවක් තියෙන නිසා ඔබ කියනවා මේ පණිවිඩ රිට්ටටක් දෙන්න. මේ බලන්න කියලා අවශ්‍යයි. ඔබට පුළුවන් අපේ මේ වැඩසටහන ෂෙයා කරන්න නැත්නම් තවත් කෙනෙක් එක බෙදා ගන්න, බෙදා හරින්න. මේක මම හිතන්නේ තාම කවුරුත් ඔව් තාම අනාවැකියක් පළ කරලා ඔව් නැහැ. මම ඉතින් අනාවැකියක් කිව්වට පස්සේ ඉතින් කියන්න ගන්නවා කට්ටිය හැමෝම පළ කරලා නැහැ. අපි තමයි ඔන්න ප්‍රථම වතාවට සුබ නාලිකාව විදියටත් සුබ.lk ආයතනයේ විදියටත් අපේ දෙව්සඳ පුවත්පතේ කර්තෘතුමන් තමයි ඔන්න පළවෙනියටම මේ අනාවැකිය අපහරහා පළ කරේ කියන එක මතක් කරන්න ඕනේ. එහෙනම් තවත් ඉදිරියේදී විශේෂ අවස්ථාවන් ගණනාවක් අපිට කතා කරන්නට තිබෙනවා. එහෙනම් මේ වැඩසටහන අපි මෙහෙම අවසන් කරන්නයි සූදානම් වන්නේ. එහෙනම් ආරිතර මහත්මයා අයබෝවන්. ඔබටත් ආයු බොහෝ වේවා. එහෙනම් නැවතත් ලැබේවා. ඔව්. එහෙනම් අපි නැවතත් හමු වෙමු තවත් වැඩසටහනකින්. එතෙක් ඔබට ස්වස්ති.